හැමෝම හදන්නේ. කවුරුත් මේ ඩුබායි වලට එන්න නම් එපා. මේ ඩුබායි වෙලා ඉන්න මහා කැරි වේසිගේ පුතාලා. මේ මෙච්චර මේ ලංකාවේ මිනිස්සු වෙනවා පොඩ්ඩක් ජොබ් එකක් හොයාගන්න. මේ කැරි පොන්න පකේලාගේ පුතු මේ අයින්ස කොල්ලොන්ගෙන් සල්ලි ගන්න ජොබ් එකක් සෙට් කරනවා. ජීවිතේ දෙන්න එපා මේ ඩුබායි වලට ජොබ් එකක් නැතුව ඩිරෙක්ට් ඇන්ඩ් ටෙක් එකක් නැතුව. අපිත් මේ ඉන්නේ එහෙම මේ මහා කැරි වේසිගේ පුතාලා ඉන්නේ මේ ඩුබායි වල අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරන් ජොබ් දෙනවා. හැබැයි මේ සල්ලි ගන්න උන්ට බැරිද මේ මෙච්චර මේ ලංකාවේ තමන්ගේ රටේ නේද කියලා හිතලා උන්ට මේ ජොබ් එකක් දෙන්න. උන්ට එන ගන්න ඕනේ කැරි වේසිගේ පුතාලා. හිතන්න දිරාම් 2000ක පඩියක් ගන්නවා කියලා මේ පොන්න පකේලාට 2000ක් දෙන්න ඕනේ ඊට කලින් මේ ජොබ් එකට යන්න. අපි හදිස්සිය 3000ක පඩියක් ගන්නවා නම් මේ කැරි වොන්න 3000ක් දෙන්න ඕනේ මේ ජොබ් එකක් ගන්න. ඒක පඩියක් ගන්න කැරි වේසිගේ පුතාලා ඉන්නේ මේ එම්බසි දාගෙන මේ හුත්ති පුරාලන්න මතක නැහැ උන් ඇවිල්ලා මේ ජීවත් වුණ විදිය මුලින්ම කට්ට කාලා එහෙම. මුගේ පවුල් වලට වෙන ගන්න ඕනේ පකයාවන්ට. කැරි වේසිගේ පුතාලා අම්මට උකන්න දාලා මේ මෙච්චර පොඩ්ඩක් කොල්ලෙක් ඇවිල්ලා ගේවක් ගහන්න නේද අදන්නේ කියලා පොඩ්ඩක් තමන්ගේ මාර්ගයේ තමන් කට්ට කාපු කට්ට මතක් කරලා ජොබ් එකක් දෙන්න බැරි නම් මුන් සිංහලයෝද කියලා අපි හිතන්න ඕනේ. මම කියන්නේ මේ කැරි පොන්නෝන්ට හෙන ගහන්න ඕනේ. මුගේ අම්මලා හරියට හෙන ගහන්න ඕනේ එම්බසි දාවේ කැරි වේසි පුතාලට. Thank you.